අපි වාදනය කරනවා. මොකද දැන් තියබට කාන්ට හැල තියෙන්නේ බෙර වගේ දෙයක් තමයි. අපි චෝදාගත්ත ටික මේකට බෙරයක් වගේ ගහලා පෙන්නමු කියලා. ඒක කොයි වාද්‍ය භාණ්ඩෙද මතු කරන්නේ? ඒක අපි ඔක්ටපෑඩ් අපේ සුරංග ඉන්නවා. සුරංගය මනා ලෙස පැහැදිලි කරයි. ඔව් සුරංග අපිට ඒකට පොඩි උදාහරණ කිහිපයක් මතු කරන්න. සුරංග මොන වගේ නාද රටාවද මේකට ප්‍රයෝගික කරගන්න කියලා පොඩ්ඩක්. ඒ ඇවිල්ලා පාදරට බෙර ඔබ මතු කරන්නේ. ඒකට දැන් මේකේ ඔය උඩරට බෙර වාදනය වෙනවා නේද? කියන්නේ මේකෙන් ගොඩක් දුරට ගන්න අමාරුයි. ඔව් මම මයික්‍රොෆෝන් එකත් අරන් ඉතින් එන්නම්. ඔව් කියන්නේ මේකෙන් ගොඩක් දුරට ගන්න අමාරුයි. දැන් මේකට වෙන මැෂින් තියෙනවනේ. දැන් අපි 20න් ගන්න පුළුවන් උඩරිම තමයි අපි ගන්න. දැන් මේකෙන් ගන්න පුළුවන් උඩරිම දේ අපි ගන්න try කරනවා. මොකද සාමාන්‍යයෙන් මේකට බෙර සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ඔව් දැන් මට කියන්න දැන් ඕවා මේ අපේ ජනනාද රටානේ. ඔබ කොහොමද මේ මැෂින් එකට ගියේ? කොයි විදිහටද ඒක ඇතුල් කරන්නේ? මැෂින් එකට මේක තාක්ෂණික දිනුව තමයි ඇත්තරම. ඒක ඉතින් අපි අපේ දැනුම දාගෙන ඒවා සම්බන්ධ කරලා එකතු කරලා අපි හදා ගන්නවා. ඒ කියන්නේ මෙහි ඉන්න සංගීතඥයින් මේ බාණ්ඩ නිෂ්පාදන දැන් රෝලන් වගේ සමාගම් වලට පවසනවා අපේ රටේ මේව නාද සිස්ටමක් තියෙනවා කියලා. ඉන්දියන් ඇරබික් ගොඩක් දේවල් තියෙනවානේ. ඒවා ඔක්කොම සාමාන්‍ය 20 මේ පෑඩ් එකට දාලා තියෙනවා. අපි සාමාන්‍ය ඒවා අපි පුළුවන් තරම් ගන්න try කරන්න ඕනේ. එතනින් තමයි සංගීතය වලට කරන්න පුළුවන්. හොඳ අවස්ථාවක්. අපි අහලා බලමු මේ ගීතේට කොහොමද මේ අය සාධාරණ ඉටු කරන්නේ කියලා. හෙලා මගේ හිතට කුඹුරනවා රන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා හිත බැලසනේ මං පවසන්නේද කොයි ලෙසින් රන් මලි මල් සරන් බැල්ම හෙලා මගේ හිතට කුඹුරනවා රන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා ගම සුවඳ කරන් පිපුනා ගිනි හිරිය මලි ඉසර දුටු අද බමරුනි පිපිලා තොඹ මුතු කකුලි ලස්සන හුරු බුහුටි කමට දිලෙනා දෑතින් ලකලි ඉසර කළ පිනට මගේ පිපුනා බල ළඟ කොමලි ඉසර කළ පිනට මගේ පිපුනා බල ළඟ කොමලි මල් සරන් බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා හිත බැඳසනේ මා පවසන්නේද කොයි ලෙසින් රන් මලි මල් සරන් බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා මිනි කඳට වරණ සමන් පැලඳි පුල්ලි මලි ඇස්නිලු පුල් පෙති ගෝමර ගෙලවට දිලිරුවන් මලි පොස්සුවනේ මගේ පැලට එළිය දෙන්න පිපුණු මලි වැස ළඟයි බක් මාසේ මාසන සාපන් කොමලි වැස ළඟයි බක් මාසේ මාසන සාපන් කොමලි මල් සරන් බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා හිත බැඳසනේ මා පවසන්නේද කොයි ලෙසින් රන් මලි මල් සරන් බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
ඔන්න ඒ විදිහට තමයි කණ්ඩායම ගීතය ගායනා කළේ සහ ඒකට නාද සිත්තම් එකතු කළේ මේ කියන කාරණා දෙකම වැදගත් වෙනවා. මොකද මේ දේශීය නාද රටා මත ගොඩ නැගුණු ගීතයක් බටහිර ගන්නේ වීමේදී යම් දෙයක් වුන් කළා. මේ බොහොම ලින් අපි අගයන්න ඕනේ. තමන්ගේ නාද සිත්තම්